ආයිබෝවන් තවත් ලස්සන සුන්දර දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න මම අදත් ඔයාලත් එක්ක පුංචි මොහොතක් ගත කරන්න ආව සාහිත්‍යයි ජීවිතය තුළින්. මං අද අරගෙන ආවේ අපේ සාහිත්‍ය ගීත කලාව එළිය කරපු ලස්සනම ගීතයක්, ගැඹුරු යථාර්ථයක් තියෙන, පොත පිටින් පේන අර්ථයට වඩා ලස්සන අදහසක් තියෙන ගීතයක් සමගින් තමයි ඔයාලව හම්බ වෙන්න ආවේ. තරුණ ඔබ ගොඩක් ආදරේ හිත් කරයි මේ ගීතයට. අනිවාර්යයෙන්ම ඔබ ආදරේ කරනවා මේ ගීතයට. වැඩිහිටි ඔබට අතීතය මතක් වේවි. මේ අපේ ජීවිතය. ඒ නිසා අපි එහෙනම් වැඩි කතා කර ඉන්න ඕනේ නැහැ නේද? අපි යමු අද අරන් ආපු ගීතය රස විඳින්නට. හැඳලා ඉන්න මාත් එක්ක අවසාන වෙනකන්. ඒ වගේම චූටි දෙයක් කියන්න ඕන. මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වගේම අදහස් දක්වන සියලු දෙනාටම ගොඩක් ස්තුතියි කියලා කියන්නත් ඕන. මම සියලු දෙනාටම ආරාධනා කරනවා අත්වල බඳ ගන්න කියලා මගේ channel එකත් එක්ක හැමදාමත් මේ වගේ ගීත රස වින්දනයට අරන් එනවා මම. ගීත කලාව හැමදාමත් මේ වගේ වැජබෙන්න ඕනෙමයි. එහෙනම් අපි යමු ගීතයට. හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන් අද නොපැමිණ අන්දිනයක වැසිරගෙන එන ලෙසින් තිකු කලකින් නෑ මුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනින්. මේ ගීතය ඉවසිල්ලක් නැතුව ඔබ අහගෙන ඉන්න බව මම දන්නවා. මේ ගීතය පද රචනා කරලා තියෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ඒ වගේම සංගීත නිර්මාණය කරලා තියෙන්නේ වික්ටර් රත්නායක මහත්මයා. ගායනා කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහත්මයා. එහෙනම් අවසන් වෙනකන් රැඳිලා ඉන්න. අපි බලමු ඇයි මේ මම දැන් ගීතේ කිව්වා හිත මිතුරු සුළඟ. ඇයි මේ පෙම්වතා මේ විදිහට වැස්සට කැමති කියලා අපි චුට්ටක් බලමු එහෙනම්. හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන් අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් දිගු කලකින් ඈ මුණ ගැසේවි හසඟනක් ලෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනින්. ඇයි අනේ මේ පෙම්වතා අකමැති වැස්සට නේද? වැස්ස සුළඟ අඳුර මේ සියලු දේවල් ප්‍රේමයත් එක්ක එකට සම්බන්ධ වුණ දේවල් සබාදහමෙන් නේද? ප්‍රේමයේ වැඩිපුරම උද්දීපනය වෙන අවස්ථාවන්නේ සබාදහමත් එක්ක මුසු වුණාම. ඉතින් ගොඩ හැමෝම ආදරේ වැස්ස එනවට. ඉතින් වැස්ස කියන එක ආදරයට බාධාවක් නෙවෙයි. ඒත් මේ පෙම්වතා කියන්නේ අනේ වැස්ස නම් එන්න එපා. මම පෙරුම් පුරලා මේ ඉඳලා මෙයාව මගේ පෙම්වතියව හම්බ වෙන්න එන දවසේ වැස්ස නම් එන්න එපා. ඒ මොහොත විඳ ගන්න බැරි වෙයි. හිත මිතුරු සුළඟ මිත්‍රෙක් වගේ කියනවා සුළඟට කියලා නෙමේ පේන්නේ නෑ. මේ පෙම්වතා කියන වැස්ස මං ඒකයි හිතුවේ. වැස්ස නම් ඉතින් බාධාවක් නෙමෙයිනේ. ආදරයට ප්‍රේමයට බාධාවක් නෙමෙයි. ඒත් මෙතනත් ආදරයට ප්‍රේමයට බාධාවක් ගැන නෙමෙයි මේ කියන්නේ. චුට්ටක් බලන්නකෝ. හිත මිතුරු සුළඟ එන ළඟ එන වැහි වලාවට කියන්නේ. මෙයාගේ පෙම්වතියට ඕනම කාන්තාවකට මාසික වේදනාවක් හැදෙනවා. නොසක් වේදනාව මාසිකව හැදෙනවා. ඉතින් අන්න ඒ වේදනාව හැදෙන්න දින ළඟ බව මේ පෙම්වතා හොඳ ආකාරවම දන්නවා. ඉතින් කියනවා අනේ ඒ වේදනාව නම් මගේ පෙම්වතියට හැදෙන්න එපා. ඇයි ඒ? ආදරය කරන්න බැරුව නෙමෙයි. බලමුකෝ. අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් මාව හම්බුණෙන් පස්සේ මේ දවසේ හැදෙන්න නැතුව අනේ පහුවෙන්දා මාව දාලා මාත් එක්ක එකට ඉඳලා ගියන් පස්සේ ඒ වේදනාව හැදුනත් ප්‍රශ්නයක් නෑ. ඇයි ඒ? දිගු කලකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්. හංස අංගනාව හසඟන නේද? දිගු කාලෙකින් නේද? හසඟන කියන්නේ ගොඩාක් හංසයා උපමා කරන්නේ පිරිසිදුකමටනේ. ඉතින් අනේ මෙයා හංස අංගනාවක් වගේ මාව හම්බ වෙන්න එන්නේ මේ ගොඩාක් කාලෙකින්. වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනින්. අන්න එතනයි වචනේ තියෙන්නේ. මේ වේදනාව හැදුනොත් ඇයට ආදරය කරන්න ප්‍රේමය කරන්න බැරි නැහැ. ඔය වේදනාව හැදුනවා කියලා. ඔක ඉතින් කොහොමත් හැදෙනවනේ. හැමදාමත් ආදරේ. තමන්ගේ සැමියා පෙම්වතා තමන්ගේ පෙම්වතියට බිරිඳට හැමදාමත් ආදරේ. ඔක සබාදහමෙන් ඉතින් ගැහණියට උරුමුණ දෙයක්. ඕක කවුරුත් දන්නවනේ. ඒ වුණාට ඉඳලා මේ හම්බ වෙන මොහොතේ නේද?
ලිංගිකව එකතු වෙන්න බලාගෙනම ඔහු එන්නේ. ඇයත් එක්ක ඒ ආස්වාදය ලබන්න මොහොතේ ඔය වැස්ස වැටුනොත් ඔය මාස් වේදනාව කියන වැස්ස වැටුනොත් කවදාවත් එකතු වෙන්න එදාට මෙයා එන දිනේට එකතු වෙන්න නම් හම්බ වෙන්නේ නැහැ ලිංගිකව. ඔහුට යන්න ඕන ඒකේ ආස්වාදයේ උපරිමයේම විඳින්න ඕන. ආදරේ ප්‍රේමේ නෙමෙයි ඔහුට ඒ ලිංගිකත්වයේ විඳින්නත් ඕන. ගොඩාක් කාලෙකින් හම්බ වෙන නිසා. ඉතින් මේ ආදරේ ප්‍රේමේ උච්චතම අවස්ථාවනේ රාගය කියන්නේ නේද? ඉතින් දෙන්නට එකතු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසානේ මේ වැස්සට එන්න එපා කියලා කියන්නේ. ඕක මේ නිකන් වහින වැස්ස නෙමෙයි. ඔය වැස්ස නම් ඉතින් කුඩයක් හරි යන්න පුළුවන් නේද? දෙන්නට හම්බෙන්න වැස්සොත් වෙනසක් නැද්ද? හම්බ වෙන්න පුළුවන්. ඒක තමයි මම කල්පනා කරේ. ඕක මේ නිකන් වහින වැස්සක් නම් නෙමෙයි කියලා. ඉස්සරහට යද්දී ඔයාලට තේරෙවි ඇත්තට මේ වහින වැස්ස නිකන් වැස්සක් නෙමෙයි. මම කිව්වා වගේ ඊ වැස්සම තමයි වහින්නේ කියලා. බලමු එනවා. වීදි පුරා වතුර පිරේ හිමින් මුමුණ ඇවිද යමි කෙසේ තනනිල්ලේ ගොහරු සැදෙයි කතා නැතිව අනන්තයට ඉකිල යමි කෙසේ. අන්න තේරුණාද? කතා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ. අනේ ඉතින් කතා කරන්නේ නැතුව අනන්තයට ඉගිල යන්න වැස්සේ බැයිද? නිකන් ස්වභාවිකව වහින වැස්සේ බැයිද? පුළුවන්. ඒත් මෙයා කියන්නේ වීදි පුරා වතුර පිරෙයි හෙමින් මුමුණ ඇවිද යමි කෙසේ තනනිල්ලේ ගොහරු හැදෙයි කතා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ. ලිංගිකව එකතු වෙද්දී එයාට ඕන තමන්ගේ පෙම්වතියකින් උපරිම ආස්වාදය ලබන්න ගොඩාක් කාලෙකින් හම්බ වෙන නිසා. ඉතින් අපි කවුරු නොදැනුවත්ව හිටියත් රහසිගතව නේද? හැමෝම ආදරය කරද්දි මේ දේ සිද්ධ වෙනවනේ. නැද්ද? ඒක රාගයේ ආදරයේ උපරිමය කියලා මං කිව්වනේ. ඉතින් ওই දේ සිද්ධ වෙනවා. ලොවට හොරෙන් දෙන්න අතරේ සිද්ධ වෙනවා මේ දේ. ඉතින් මෙයා ගොඩාක් කාලෙ ඉඳලා බලන් ඇවිල්ලා මුමුණ මොකද්ද මේ වීදි පුරා වතුර පිරේ ඇයට වේදනාව හැදුනහම නේද? ඇයට ලිංගික මේ ඔසත් වේදනාව හැදුනහම පිරිමියාට ඇයත් එක්ක පෙම්වතාට එකතු වෙන්න විදිහක් නැහනේ. එතන ප්‍රශ්නයක් නේ. ඉතින් හෙමින් මුමුණ මට ඕන ඔයත් එක්ක කතා නොකර නේද? ටික ඒ ආස්වාදයේ විඳගෙන අනන්තය දක්වාම ඒකේ උපරිමය දක්වාම මට ඒ ලිංගික ආස්වාදයේ විඳින්න ඕන තමන්ගේ පෙම්වතියත් එක්ක. ඉතින් කොහොමද තරනිල්ලේ ගොහරු හැදෙයි? මොකද්ද වෙන්නේ? දැන් ඔය ග්‍රවුන්ඩ් එකක උනත් හිතන්නකො තරනිල්ලක ක්‍රිකට් ගහද්දී උනත් තරනිල්ලේ ගොහරු වෙලා තියෙනවා නම් ක්‍රිකට් ගහන්න බෑ. දැන් තේරෙනවනේ මොකද්ද කිව්වේ කියලා නේද? මෙයාට ඔසප් වේදනාව හැදිලා තිබ්බොත් එහෙම මෙයා කොහොමද ලිංගිකව මෙයාත් එක්ක එකතු වෙන්නේ? නේද? ඒක ප්‍රශ්නයක් නේ. තරනිල්ල ගොහරුයි. එතකොට මේක පිරිසුදු වෙලා තියෙන්න ඕනේ. පිරිසුදුනොත් තමයි එකතු වෙලා ඒ වැඩේ කරන්න පුළුවන්. ඔන්න මං සිංහලෙන්ම කිව්වා. ඉතින් කතා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ මට කතා කර මුමුණේ ඉන්න ඕනේ නැහැ. මට ඒ ආස්වාදේ විඳ ගන්න විදිහක් නැහැ. වැස්සොත් ඔය මාසිකව හැදෙන වැස්සොත් ඔය වේදනාව හැදුනොත් මම මේ පෙරුම් පුරලා හම් වෙන මොහොතේ අප දෙන්නට ඒක විඳ ගන්න බැරි වෙයි. අනේ ඒ හින්දා වහින්න නම් එපා. ස්වභාවික වැස්ස නෙවෙයි හොඳේ. අප සමුගත් පසු වසින්න ගම් හෝ වැව් ඉපිල ඉතිර යන තුරා හෝරා දෙක තුනක් ඉන්න නෑවිත් රෙහි වලාවදේ කඩයි මෙන්නේහා. ඔන්න වචනේ නෑවිත් රෙහි වලාවදේ කඩයි මෙන්නේහා. වැස්ස වහිනවා නම් ළමයි මොකටද කඩයිමක් කෝ ගාලා කඩාගෙන වැටෙනවා හැම අතේම කඩයිමක් හොයන්නේ නේද? ඉතින් කඩයිමෙන් එහා අපි බලමු මේ ටික. අප සමුගත් පසු වසින්න ගම් හෝ වැව් ඉපිල ඉතර යන තුර මම අපි දෙන්න හම්බුණායින් පස්සේ අනේ ඔය හැදෙන දේ දින ලංකාවේ හොතර මෙයා හොඳටම දන්නවා. ඒ කියන්නේ තමන්ගේ පෙම්වතිය ගැන අවබෝධයෙන් ඉන්නවා ඔහු. ඉතින් කියන්නේ අපි දෙන්න හම්බ වුණායින් පස්සේ නේද? ඊට පස්සේ මොහොතේ හමු වෙලා ඉවර වෙලා අපි දෙන්න එකතු වුණායින් පස්සේ ගෙදර යන මොහොත හරි කමක් නැහැ. ඔය වැඩිපුර වතුර ගලා ඉතිරලා යන්නම හැදුනත් ප්‍රශ්නයක් නැහැ. අනේ මේ පුංචි මොහොතට නේද හෝරා දෙක තුනක් ඉන්න පොඩි වෙලාවක් ඈත් එක්ක ගත කරන්න ඉන්න මේ මොහොතේ අනේ ඔය දේ නම් හැදෙන්න එපා. නෑවිත් වෙහි වලාබදේ කඩයිමෙන් එහා. ඉතින් ඒ කියන්නේ අනේ කඩයිම කියන්නේ මොකද්ද? මේ හැදෙන්න තියෙන දිනේට නේද? මේ චුට්ටක් පහු වෙලා අනේ ඔය දේ හැදෙන්න කඩයිමෙන් එහා
කඩේ මේ මායිමට එන්න එපා. එන්න එපා දැන් එන්න එපාමයි කියලා කියන්නේ. අයියේ. ඉතින් අනේ එතකොට කොහොමද අපි දෙන්න මේ ආස්වාදයේ විඳගන්නේ? පෙම්වතාට ඇත්තටම අවශ්‍යයි ඈත් සමග ආස්වාදයේ විඳගන්න. සෑහෙන කාලෙකින් මුණ ගැහෙන නිසා. ඕකනේ මේ කියන්නේ. සරලවම කිව්වොත් පෙම්වතයි හම්බෙන්නේ ගොඩාක් කාලෙකින්. ඉතින් මුමුණ ඉන්න දෙයක් නැහැ. පෙම්වතාට අවශ්‍යයි පෙම්වතියගෙන් ලිංගික ආස්වාදයක් විඳින්න. එහෙම කරා කියලා ඒක වැරදියක් නෙමෙයි. ඒක රාගේ ආදරේ උපරිම අවස්ථාව රාගය කියලා මං කිව්වනේ. ඒ දේ තමයි මේ තියෙන්නේ. කාගේ ජීවිතවලට චුට්ටක් තට්ටු කරලා බලන්න නැද්ද මේ දේ කියලා? තරුණයින් බලාගෙන ඉන්නේ. අපි මේ ලෝකෙට ගහ කියා යන්නේ නැහැ. ඒ වුණාට මේ දේ බලාපොරොත්තු වෙනවනේ. ඒකත් ආදරය. හැමදාම රැක ගන්න ඕන සොඳුරු දෙයක් මේ අපේ ජීවිතේ. ඒකයි පද රචකයා මේ විදියට වැස්ස යොදාගෙන මෙන්න මේ අරුත එලි දැක්ුවේ. හරිම ලස්සනයි, හරිම අපූර්වයි. ඕනම දෙයක් මම කියන්නේ ඕනම දෙයක්, ඕනම වචනයක් නේද? ජීවිතේ තියෙන හැම දෙයක්ම කලාවට පමණමයි. අනේ මෙහෙම වචන කරලා පදවැල් කරලා අර්ථය එළියට දාන්න පුළුවන් කලාවට පමණමයි. ඒ කලාව තිබ්බ නිසාමයි අපිත් මේ වගේ මේක යථාර්ථය මේකනේ කියලා එළියට දාන්නේ. නැත්තම් ඉතින් ඕව කියා අපිට යන්න බෑ. මේ ජීවිතය නේද? මේ ප්‍රේමවන්තයන් දෙදෙනෙක්ගේ විඳ ගැනීම හරි ලස්සනට අපූර්වට පදවැල් ඔස්සේ ගොතලා තියෙනවා සුනිල් ආරියරත්නයන්. හරිම අපූර්වයි මේ ගීතය. ඔබ රස විඳේ මෙහෙමද කියලා බලන්න මේ ගීතය. මේ රස විඳනයත් සමගින් මේ ගීතය ඔබ නැවතත් අහන්න වික්ටර් රත්නායකයන්ගේ කටහඬින්. ඔබට වැටහෙවි එතකොට අනේ මේක නේද මේ කිව්වේ. මේ සොඳුරු අර්ථය නේද මේ තියෙන්නේ කියලා. ඊතරම් සොඳුරුයි මේ ගීතය. ඔබ රස විඳි කොහොමද කියලා මේ ගීතය ලියාගෙන යන්න බලන්න. එහෙනම් තවත් ලස්සන දවසක මේ වගේ ලස්සන අර්ථයක් තියෙන ගීතයක් සමගින් ඔයාලව හම්බ වෙන්න එන්න. මාත් එක්ක රැඳෙන්න හිටපු සියලු දෙනාටම එහෙනම් ස්තුතියි.